මොකද මේ මධ්‍යලක්ෂ්‍යපමේ විලෝමය කියන්නේ? ඔබලා දන්නවා. මම නිකන් කියන්න. මධ්‍යලක්ෂ්‍යපමේ කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳලා තවත් පාදයකට මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව ඉතිරි පාදයේ දිගෙන් හරිය අඩක් වෙනවා. මෙහෙම යා කරපු රේඛාව මෙයා CD EF කියමුකෝ. මේ පාදයේ මේ ඉතිරි පාදයේ දිගෙන් භාගයක් වෙනවා. ඒ වගේම මෙයාට මෙයා සමාන්තර. විලෝමය කියන්නේ මොකද්ද? විලෝමය කියන්නේ මෙන්න මේකයි. පාද කියන්නේ ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂය තෝරගන්නවා. AB ගේ මධ්‍ය ලක්ෂය D කියමුකෝ. මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා තවත් පාදයකට සමාන්තර වෙන. එහෙනම් මෙයාට සමාන්තර වෙන රේඛාවක් අඳිනවා. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර වන පරිදි අඳින රේඛාව මගින් මේ අඳින රේඛාවෙන් තවත් පාදයකට සමාන්තර අඳින රේඛාව මගින් ඉතිරි පාදයේ මොකක් වෙනවද? සමච්ඡේදනය කරන. ඉතිරි පාදයේ හරියන මොකද? සමානව දෙකට බෙදෙන. ඒ කියන්නේ මොකද? ත්‍රිකෝණයේ මේ පාදයේ මැද ලක්ෂය ඉඳලා මේ පාදයට සමාන්තර වෙන රේඛාවක් ගැහුවොත් මේ රේඛාව ගිහිල්ලා වදින්නේ හරියට මේ රේඛාවේ හරි මැද. මේ ගහන රේඛාවෙන් මෙයා සමච්ඡේදනය වෙනව නේද? ඔයාලයන්ව බලාගන්න එක මම මතක් කරා විතරයි පුතේ. ඔයා බලාගන්න වේගින්. හරිද? right. ඊට පස්සේ කියන ජ්‍යාමිතික ගාන. මම හිතන්නේ ඒක අමාරු කියලා මෙලෝඩියක් නැහැ. හරි. පුතේ අනිවාර්යෙන් ත්‍රිකෝණ ජ්‍යාමිතික ගාන අල්ලන්න. ඒක ලේසි ගාන. හරිද? ත්‍රිකෝණ ජ්‍යාමිතික ගාන හරි ලේසි ඈ. හරිද? අංග සාම්‍යයක්දී ඉතින් සමාන්තර ආශ්‍රය කියලා පෙන්වන්නදී වෙන මොනවද එද නේද? ඔය දෙන්නේ නෑ නේ බං. හරි. හරි. right ඔගේ මොකද මේ කියන්නේ? මෙයා A මෙයා C මෙයා B මෙයා X මෙයා කවුද? right. මේ බලන්න දැන් මොකද කියන්නේ? ඔයාලා කියනවා දී ඇති රූපේ ABX ත්‍රිකෝණේ. කොහොමද ABX? මෙයා ABX මේ ත්‍රිකෝණේ AB පාදයේ මධ්‍ය ලක්ෂය C වේ. AB ගේ මධ්‍ය ලක්ෂය C. නම් C වල ඉඳලා මේ දිගයි මධ්‍ය ලක්ෂය කිව්වම තේරුම් ගන්න මොකද්ද? මැද ලක්ෂයේ දෙපැත්තට දිගවල් දෙක මොකද සමානයිනේ. එහෙනම් මේ දිගට මේ දිග සමානයි. පැහැදිලිද? කියනවා CX ට සමාන්තරව B හරහා අඳින ලද රේඛාව. CX ට සමාන්තරව B හරහා අඳින රේඛාව. කියනවාද මෙන්න මෙයාට සමාන්තර වෙන්න CX ට සමාන්තර B හරහා රේඛාවක් ඇදලා. හරිද? දික් කර AX දික් කරපු AX ආරෝලදී හැම කියන්නේ මේ CX ට සමාන්තර වෙන විදිහට B හරහා අඳින රේඛාව දික් කරන AX කියන එකනා ආරෝලදී මොකද වෙන්නේ? හම්බ වෙනවා. පැහැදිලිද? CX ට සමාන්තරව A හරහා CX කියන කවුද හරි? CX ට සමාන්තරව A හරහා අඳින රේඛාව දික් කරලාද VX S වලදී. ඒ කියන්නේ මොකද? මෙයාට සමාන්තර වෙන විදිහට අඳින මෙන්න මේ රේඛාව මොකද වෙන්නේ? මේ CX ට සමාන්තර වෙන අඳින A S රේඛාව මෙන්න මේ BX කියන එක නා S වලදී හම්බ වෙනවා. ලොකු කතා නෑ බොරු කතා ටිකක්. හරිද? හරි. දී ඇති රූපය ඔබේ උත්තරපත්‍රයේ පිටපත් කරන දී ඇති තොරතුරු ඇතුළත් කරන. බලන්න ඒක ලකුණු බා. ඉතින් මේ වගේ ඉතින් හත්තික ජාමිතික නම් හරියට ඔබට ගහන්න ඕනේ නේද? දැන් මේක සමාන්තරයි කියලා පේනකොට ලකුණු. මේ දිගට මේ දිග සමානකවට ලකුණු. බලන්න ලකුණු හම්බෙන්න දැන් මේ ජාමිතිය අමාරු නෑ. හරිද? ත්‍රිකෝණ ජාමිතිය ගන්න බලන්න ලේසි එක. හරි. කියනවා AXR හා BXR ත්‍රිකෝණ අංග සමබව. AXX කොහොමද? AXX මෙන්න මෙයයි. මෙන්න මේ අංග සම කරන්න දෙපේ. හරි. හරි මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ මේ අංග සම කර දැන් අංග සම කර දෙක පාට මේ අංග සම අවස්ථාව තේරුම් ගන්න දෙපේ. බෑනේ. පාද තුන සමාන කියන්න බෑ. පාදිකුයි කෝණිකුයි පාදෙ එහෙමත් බෑ බා. කෝපා බලමු සීන් එක කෝපා පුළුවන් කියලා මේ. දැන් බා මේ ත්‍රිකෝණේ මේ කෝණයට මේ කෝණේ සමාන නැද්ද? සමානයි. කෙලිම ඉසෙඩ් අහුරේ ඒකාන්තර කෝණ. මොකද මේ කෝණයට මේ කෝණේ සමාන නැද්ද? සමානයි. ප්‍රතිමුඛ කෝණ. ඒ කෝණ දෙක අතර පාදයක් අල්ලගන්න දෙපේ. කොහොමද පාදයක් අල්ලන්නේ? මේ ඔළුවට එනවනේ මෙන්න මේ සීන් එක හොඳට බලන්න ඈ. ABS කියන්නේ ත්‍රිකෝණයක් කියනක ඔයාලට පැහැදිලිද? ඔව්. එතකොට ABS ත්‍රිකෝණේ හොඳට බලහන් එක පාදයක මධ්‍ය ලක්ෂය C කියන පුතේ මේ AB පාදයේ මධ්‍ය ලක්ෂයනේ. එක පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳලා ඉතුරු පාදෙක මේ ඔක්කොම මතක කරගන්න. මේකලා මතක කරගන්න ඈ. මෙන්න මේ පාදයට සමාන්තර රේඛාවක් ගහනවනේ. එහෙනම් මේ රේඛාව ගිහිල්ලා වදින්නේ හරියටම මේ SB කියන රේඛාවේ කොතනද හරි නැද? මධ්‍ය ලක්ෂපමයෙන් කියන්න පුළුවන් මෙන්න මේ SX දිග මෙන්න මේ දිග පුතේ XB දිගට මොකද වෙන්නේ? සමාන වෙනවා. මොකද වෙන්නේ? සමාන වෙන්නේ. එහෙනම් කෝකෝ right අංග සම කරමු. මොකද ත්‍රිකෝණය AXX ත්‍රිකෝණය සහ කවුද එන්නේ? BXR ත්‍රිකෝණය ගන්න.
කෝකෝපා. මෙයක් ඕනේ කවුද? ASX. කවුද ගන්නෙ? ASX කෝණය. සමානයි කාටද? XB ආතකාර සමාන XB ආත මොකද්ද? ඒකාන්තර කෝණ. හරි. ඕකේ. මෙයා මෙයාට සමාන ඒකාන්තර. හරි. මෙයා කවුද? AXS. AXS සමානයි කාටද? BXR. කාට සමාන BXRයි ප්‍රතිමුඛ කෝණ මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. හරිද? හරි හරි. ඊට පස්සේ SX දිග සමාන XB ට මොකද්ද? ඒක වචන් ගත්තේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන් ඈ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය මොකද ගත්තේ? විලෝමයෙන්. කෝකෝපා. එම නිසා AXX ත්‍රිකෝණය අංග සමයි කාටද? BXR ත්‍රිකෝණය. මොකද අංග සමස්ථාව? කෝකෝපා. මොකද අංග සමස්ථාව? කෝකෝ. ගේමක් තියෙන මොන ගේමක්ද? මූලවල යන්නේ නැහැ. ඉතින් මොකද? අංග සම කරා. දැන් බලන්න. SR යාකර SR සමානයි AB බව පෙන්වන්න. SR යාකර කොහේ SR බා? SR යාකරා. මෙන්න මේ SR දිගයි AB දිගයි සමානයි කියලා පෙන්වන්න. දැන් මොකක්ද කියන හිතන්නේ? දැන් මචං ඇත්තටම ත්‍රිකෝණ ජ්‍යාමිතිය ගානෙන්නේ කොහොමද? ත්‍රිකෝණ ජ්‍යාමිතිය ඉන්නේ බං. ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න වෙනවා. ෂුවර්ද? අනිවාර්යයෙන්. බලහම පෙරලා වුණ තරම්. හරි. ඊට පස්සේ චතුරස්‍රය සමාන්තර රාශිය කියලා පෙන්නන්නේ අනිවාර්යයෙන්. උඹට මතකද දැන් මේක සමාන්තර රාශිය කියලා පෙන්නන ක්‍රම මොනවද කියන්නේ? මචං චතුරස්‍රය සමාන්තර රාශියක් කියන්නේ සම්මුඛ පාද සමානයි නම් ඒක සමාන්තර රාශිය. සම්මුඛ කෝණ සමානයි එක සමාන්තර රාශිය. විශේෂම ලක්ෂණය මොකද්ද කියන්නේ? සම්මුඛ පාද දෙකක් යුගලක් අල්ලගෙන ඒ දෙක සමාන හා සමාන්තර වෙන එක මොකද? සමාන්තර රාශියක් වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ AS පාදය සහ BR පාදය මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. සමාන්තර කියලා දීලා තියෙනවනේ. ඒ වගේම මේ AS දිග සහ BR දිග මොකද? සමාන වෙනවා. ඒ සමාන වෙන්නේ. සමාන වෙන්නේ දැන් මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරානේ බං. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙන්න එපා. එහෙනම් මේ ප්‍රතිමුඛ කෝණයට ඉස්සරහින් ඉන්න පාදයයි මේ ප්‍රතිමුඛ කෝණයට ඉස්සරහින් ඉන්න පාදයයි සමාන වෙන්න ඕනේ නේද? ඔව්. දැන් මට ලියන්න පුළුවන් AS සමානයි BR නිසා. ඒකට සමාන නිසා එහෙම කියන්න පුළුවන්. ඉහත චතුර ඔබ ලියහන් ඉහත චතුරස්‍රයේ සම්මුඛ පාද යුගල. ඉහත චතුරස්‍රයේ සම්මුඛ පාද යුගල මෙන්න මේ දෙන්න. සමාන හා සමාන්තර වී ඇත. ඉහත චතුරස්‍රයේ සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර වී ඇත. එම නිසා AB RS යනු සමාන්තරාශ්‍රය. එම නිසා ABRS යන මොකද්ද? සමාන්තරාශ්‍රයකි. හරි. දැන් ඔය පෙන්වන්න මොකද්ද? ඔය පෙන්වන්න ඕනේ AB දිගයි SR දිගයි සමානයි කියලානේ. ඒකට මතකද ජ්‍යාමිතික ලක්ෂණ? පුතේ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමාන නැද්ද? සමානයි. එහෙනම් ඔබට ඊට පස්සේ කියන්න පුළුවන් SR සමානයි ABV. මුලින්ම සමාන්තරාශ්‍රය කියලා ලියන්න ඊට පස්සේ යන්නේ SR සමානයි ABයි හේතුව සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද මොකද? සමාන වේ. පැහැදිලිද? ඊට කියනවා APRS ගේ වර්ගඵලය ACX ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ 8 ගුණයක්. 8 ගුණයක්. මොකක්ද? APRS. කොයි APRS? ABRS නේ? ABRS. So ABRS කියන්නේ මෙන්න මේ සමාන්තරාශ්‍රය. මේ ලොකු සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ACX ත්‍රිකෝණය. කොයි ACX ආ? මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ කී ගුණයක්ද? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ 8 ගුණයක්. පෙන්වන්න බැරිද? ඊටම බැරිද කියලා මේ ඔයාලට මම මේ කෙටි බස්ස කතාවදී කිව්වා සමාන්තරාශ්‍රයකට විකර්ණ දෙකක් ගහනවා මෙහෙම. මේ විකර්ණ දෙකෙන් බෙදනවනේ බං ත්‍රිකෝණ හතරක්. මේ ත්‍රිකෝණ හතරේ වර්ගඵලය මොකද වෙන්නේ? සමානයි. මම එහෙම කියලා බලන්න හතර බලමු. සමාන්තරාශ්‍රය විකර්ණ දෙකක් ගන්න විකර්ණ දෙකෙන් ත්‍රිකෝණ හතරක් ත්‍රිකෝණ හතරේ වර්ගඵල සමානයිනේ. ඔව්. දැන් ඔයාලට කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය වගේ 8 ගුණයක් කියලා මේ මුළු සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. එතකොට මම කියනවා මෙහෙම. පුතේ මෙන්න මේ ACX ත්‍රිකෝණයේ මෙන්න මෙයාගේ වර්ගඵලයයි CBX ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන හේතුව. පුතේ මම ගහනවා මෙහෙම ලම්බකයක්. එතකොට මෙයාගේ ආධාරකය මෙයා ලම්බ උස මෙයානේ. ඔව්. පුතේ මෙයාගේ ආධාරකයත් මේ දිගට සමාන දිගන්නේ දෙන්න. මේ දිගට මේ දිග සමානද? මේ දිග 4යිනේ මෙයා 4යිනේ බං. එතකොට මෙයාගේ ආධාරකය 4යි ලම්බ උස මෙතන. මෙයාගේ ආධාරකයත් කර ලම්බ උස මොකද ඉන්නේ? මෙතන. එහෙනම් වඩ කියන්න පුළුවන් ACX ත්‍රිකෝණයේ වර්ගඵලය මම ගන්නවා x කියලා. x කියලා ගන්නව නේද? එතකොට මෙයාගේ වර්ගඵලය x එනවා නම්
මෙයාත් මොකද වෙන්නේ? මෙයාත් x. x වෙනවනේ. දැන් අපි කියවනේ මෙව ත්‍රිකෝණ හතරක් ගත්තා ත්‍රිකෝණ හතරේ වර්ගඵල සමානයි කියලා. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 2x නේ x 2x නේ නම් මෙයාත් 2x වෙනවා. මෙයාත් 2x වෙනවා. මෙයාත් මොකද වෙන්නේ? 2x. පැහැදිලිද? පැහැදිලි තමයි නේ. කොහොමද ලියන්නේ? මෙහෙම ලියන්න. ACX ත්‍රිකෝණයේ වර්ගඵලය x ලෙස ගනිමු. හරිද? ACX ත්‍රිකෝණයේ වර්ගඵලය මොකක් කියලා ගන්නේ? x ලෙස ගන්න. හරිද? එතකොට ABX ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද වෙන්නේ? ABX ත්‍රිකෝණයේ වර්ගඵලය මොකක් වෙනවද? 2x එක. ABX ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මේක x නම් මේකත් x. යි එකම ආධාරකයම ඉන්න දෙන්නට එකම ලම්බුසන. එහෙනම් මෙයාගේ වර්ගඵලය 2x නේද? ඊට පස්සේ කියන්න පුළුවන් ABRS චතුරස්‍රයේ වර්ගඵලය හැදෙන්නේ කොහොමද? 2x කෑලි 4. 2x කෑලි 4ක් කියන්නේ 8x. හරිද? එහෙනම් අපිට කියන්න පුළුවන් ACX ගේ වර්ගඵලය x කියලානේ ගත්තේ. ABRS ගේ වර්ගඵලය 8x. එහෙනම් අපිට කියන්න පුළුවන් ACX වර්ග ABRS වර්ගඵලය ACX වර්ගඵලය වගේ කී ගුණයක්ද? 8 ගුණයක්. 8 ගුණයක් කියලා දිනනේ. ඒ කිව්වනම් වැඩි right.